බබාලා නැතුව අවුරුදු ගණන් හිටපු අයටත් දැන් බබාලා ඉන්නවා ප්‍රතිකාරගත ලිංගික බෙලහීනතාවය වගේ දෙයක් ආයුර්වේද බෙහෙත්කින් උද කරන්න පුළුවන්. පුළුවන්. ආයුර්වේද බෙහෙත් වලින් පුළුවන්. වෙන මහත්තයා මේ ළඟදී අවුරුදු 25ක පිරිවිලා මේක කතා කරලා අහනවා. එයාට ලිංගික දුර්වලතාවයක් තියෙනවලු. දැන් එයා හැබැයි විවාහ වෙලා යාළුවා දැන් බබාලා නැහැලු. ඉතින් අඩු වයසකින් එහෙම වෙන්න පුළුවන්ද වෙන මහත්තයා? පුළුවන්. මුලින් අධික සුක්‍රමෝචනීය විලා තියෙනවා නම් එහෙමත් වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිගරට් දුම් පාවිච්චියෙන් එහෙමත් වෙනවා. අනිත් නියම පෝෂ්‍යජනක ආහාර නැත්නම් එහෙමත් ඇති වෙනවා. ලිංගික බෙලහීනතාවය වගේ දෙයක් ආයුර්වේද බෙහෙත්කින් උද කරන්න පුළුවන්. පුළුවන්. ආයුර්වේද බෙහෙත් වලින් පුළුවන්. මාස දෙක තුනක් දිගටම බෙහෙත් ටික පාවිච්චි කරන්න. සති 3න් විතර ඉඳලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පිරිමිලා කෙනාට විතරක් දීලා මදි. ගෑනු අයගේ ගර්භාෂයේ සමහර විට අධික උෂ්ණත්වයේ ශාරීරික උෂ්ණත්වයේ සුදයම වැනි නොයෙකුත් ගර්භාෂගත රෝග තියෙනවා. ඒවට බෙහෙත් ටික නියම විදිහට වදින්නත් ඕන. අධිකව චිත්‍ර පිට කිරීම කන්ට්‍රෝල් කරගන්නවා. පෝෂ්‍යජනක ආහාර ගන්න ඕන. මත්පැන් පාවිච්චි දුම් වැටි පාවිච්චියෙන් නවතිනවා. මම ගණන් තියාගෙන නැහැ. ප්‍රතිඵල සාර්ථකයි. බබාලා නැතුව අවුරුදු ගණන් හිටපු අයටත් දැන් බබාලා ඉන්නවා ප්‍රතිකාරගත ඉදිරියට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා රුපියල් 5000 හෝ 5000ට වැඩියෙන් ගන්න ඕනම නිෂ්පාදනයකට ඔයා ලංකාවේ කොහේ හිටියත් ඩිලිවරි ෆ්‍රී.